කොහොමද ඉතින් කට්ටියට අද පොඩ්ඩක් පොඩි විසිට් එකක් දාන්න යන්න ඉන්නේ මේ නොවිස් ඇඩ් වලට. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් අප්ඩේට්ස් මම දෙනවා ඔයාලට. මේ දෙන වීඩියෝ එක හම්බෙමු. මේ ඉතින් මේ දවස් ටික ටිකක් වහිනවා මේ මොකද වින්ටර් එක පොඩ්ඩක් මේ වින්ටර් එක පොඩ්ඩක් පටන් ගන්නවා වගේ කලින් පටන් ගන්නවා වගේ. ඉතින් මේ අපි නවසද්දන ට්‍රේන් එක ගන්නවා සෙන්ටර් එකට මේ බෙල්ගේට් සෙන්ටර් එකට. ඒකට යන්න අපිට පුළුවන් මේ ඔයාලා ඉන්න තැනත් එක්ක වෙනස් වෙනවා. අපි වැඩි ලේසියට ආවේ අවුටර් කමාන්ඩ් වලට ඇවිල්ලා මෙතනින් ගත්ත ට්‍රේන් එක බෙල්ගේට් සෙන්ටර් එකට. ඉතින් සොකෝ බුලට් ට්‍රේන් එක ගත්තා. ඒක තියෙනවා හැං යන ට්‍රේන් එකක් තියෙනවා. ඒ වගේම විනාඩි 35න් විතර යන ට්‍රේන් එකක් තියෙනවා. ස්ලෝ ට්‍රේන් එකක් තියෙනවා. එහෙම ගොඩක් තියෙනවා. ඉතින් අපි ගත්ත පොඩ්ඩක් ඉක්මනට යන්න ඕන නිසා බුලට් ට්‍රේන් එක ගත්තා. පැය භාගයක් යන ට්‍රේන් එක. ඒකට අපිට ගියේ 700 ගාණක් ගියේ කෙනෙක්ගෙන්. දින 700 ගාණක් මතක විදිහට 750ක් විතර. ඉතින් මේ මම ඒක අපිට ඔන්ලයින් බුක් කරගන්න පුළුවන්. මම සයිට් එකේ ලින්ක් එක ඔයාලට දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ඉතින් මේ යන ගමන් ඉන්නේ අපි. යන ගමන් ඇත්තටම නොවිසාද් වලට යන ගමන් කොට මේ බෙල්ග්‍රේඩ් සහ නොවිසාද් අතරේ මේ ගොඩක් අර ගම්මාන වගේ තමයි තියෙන්නේ. මොකද මේ ගොඩක්ම නාගරික පරිසරයක් තියෙන අඩුයි. මොකද වගාවන් වලින් තමයි බාර්ලි වගාවල් අන්නේ වගේ දේවල් තමයි තියෙන්නේ. යන ගමන් මේ ගොඩක් නාගරික බයුන් අඩුයි සහ නාගරික බයුනුත් අඩුයි ගොඩක්. ඉතින් එහෙම තමයි අපි මේ කමට කියන්න බැරුණා මේ දැන් නොවිසාද් වලට ට්‍රේන් යන්නේ නැහැ. මේ මොකද මේ අර නොවිසාද් වල ස්ටේෂන් එක කඩන් වැටුණ නිසා උද්ඝෝෂණ පටන් ගත්තේ නිකන් ප්‍රොටෙස්ට් එකක් පටන් ගන්නත් ප්‍රධානම හේතුවනේ මේ නොවිසාද් මේ මොන සිදුවීමෙන් තමයි මේ ප්‍රධානම හේතු වුණේ. ඉතින් කොහොම හරි මේ පෙට්‍රෝවාදීන් වලින් තමයි වහින්න ඕන. නොවිසාද් වල ට්‍රේන් යන්නේ නැහැ. ඉතින් අපි එහෙම තමයි කරේ. පෙට්‍රෝවාදීන් වලින් බහලා අපිට තව විනාඩි 15 විතර ගමනක් තමයි තියෙන්නේ නොවිසාද් වලට. මේ පාර්ට්මන්ට් එක 4500ක් දුන්නා එක නයිට් එකකට. අපි චෙක් ඉන් උනේ හවස චෙක් ඉන් උනේ ඊළඟ දවසේ උදේ 10ට තමයි චෙක් අවුට් එක තිබුණේ. ඉතින් මේ අපි උදේම ගියා. මේ ඉතින් මේ ගඟේ අපේ මේ මුහුදක් නැහැ. ඉතින් ඒ නිසා හැමෝම මේ බීච් එක කියලා ඉතින් යන්නේ මෙතෙන්ට තමයි. මේ මට හරියට නම් මතක නැහැ බීච් එකේ. මම ඒ ගඟේ එතන හොඳපු ප්ලේස් එකේ මේ මම ඔයාලට මේ උඩින් දාන්න මොකක්ද නම කියලා. මේ ඉතින් අතනම ලස්සනයි එතන. නම ලොකේෂන් එකක් දාන්නම් කොහොමද යන්නේ එතෙන්ට කියලා. ඉතින් මේ එතන ඇතුල් වෙන්න අපිට ගත්තා දිනාර 50ක් ගත්තා කෙනෙක්. ඉතින් ඇතුලේ අපිට ඕන විදිහට එන්ජොයි කරන්න පුළුවන්. කැෆේස් තියෙනවා. ඒක ඉවෙන්ට් කරන්න අපිට පුළුවන්.
ඊට පස්සේ ඉතින් අපි එහෙම මේ ගියා මේ නොවිසත් ගුවහම ඉතින් හැමෝම දන්නේ මේ චර්ච් එක සිටි එක සෙන්ටර් එකේ තියෙන චර්ච් එක තමයි හැමෝම දන්නේ. ඒකට බලන්න ගියා මොකද එතන ලස්සන ලොකේෂන් එක. ඉතින් එතනට ගියා අපි එතන ගිහිල්ලා පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගහලා මේ ආව මොකද මං කියන්න ඕන මේ චර්ච් එක සහ මේ තියෙන සෙන්ටර් එක 1800 ගණන් වල තමයි මේක මේ හදලා තින්නේ. යුගොස්ලාවියාවේ ප්‍රධාන නගරයක් විදියට තමයි ඉස්සෙල්ලා නොවිසත් මේ සෙන්ටර් එක යවට තියෙන මොකද මේ ඒක මේ අපිට පෙන්නන මේ උදාහරණ ගොඩක් තියෙනවා මේ ස්ටැචු එකම හදලා තියෙනවා ඒ පරණ විදියට තාමත් ඒවා මොන්නේ කියන්නේ පරණ නටබුන් වගේ. ඉතින් මේ ඒ වගේ පොඩ්ඩක් අර පෞරාණික නගරයක් තමයි නොවිසත් කියන්නේ. මේ ගත්තොත් බෙල්ග්‍රේඩ් එක සංසන්දනය කරද්දී මේ පොඩ්ඩක් බස් එහෙම ට්‍රාන්ස්පෝර්ට් මේ වගේ දේවල් මේ ගමනක් පොඩ්ඩක් එහාට මෙහාට යන්න එකක් අමාරුයි. ඉතින් මේ බස් තියෙන ඒවත් එහෙමත් පොඩ්ඩක් මේ බෙල්ග්‍රේඩ් වලට පොඩ්ඩක් නිකන් පරණ බස් තමයි තියෙන ලංකාවේ CTV බස් වගේ තමයි මේ ඒ වුණාට හැබැයි ලස්සනයි පැත්ත මේ පොඩ්ඩක් සංසන්දනය කරලා බෙල්ග්‍රේඩ් එක බලද්දී පොඩ්ඩක් දියුණු අඩුයි. ඒ කියන්නේ මේ මිනිස්සු එහෙමත් පොඩ්ඩක් මේ පුෂ් පීපල්ස්ලා නෙමෙයි ටිකක් ඉන්නේ නොවිසත් වල. ඉතින් මේ අපිට තේරුණා එහෙම බැලලා මේ අද්දි සාමාන්‍ය හොඳට කතා බහ කරන මිනිස්සු ඉන්නේ බෙල්ග්‍රේඩ් නම් එහෙම නෙමෙයි දන්න ඉන්න කට්ටිය. වැඩුණේ අපි එහෙම ඊළඟ දවසේ අපි එන්න පිටත් වුණා. අපි ආවි දෙන බුලට් ට්‍රේන් එකේ ඒ ට්‍රේන් එකේ ඒ ගමනටත් අපිට 700 ගාණක් ගියේ. ඉතින් කොහොම තමයි උනේ මට කලින් කියන්න බැරිනා මේ ට්‍රේන් එක පැය භාගයක් යන ට්‍රේන් එකක් ස්පීඩ් ට්‍රේන් එකයි මේ පැයෙන් විතර යන ස්ලෝ ට්‍රේන් එක දෙකක් තියෙනවා. ස්ලෝ ට්‍රේන් එක ගත්තොත් ගණන් අඩුයි. ස්පීඩ් එක ගත්තොත් මම අර කිව්ව ගන්න තමයි. ඔහොම තමයි ඉතින් උනේ. යන ගමන් ඉන්නේ මේ ගලත් රීඩින් එකයි හම්බ වෙති. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුත් ඒවා ඔයාලත් එක්ක මම බෙදාගෙන ලිස්ට් වෙලා ඉන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.